ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. අපි හිතමු යම්කිසි කෙනෙක් ආහාර ද්‍රව්‍යයන් නිෂ්පාදනය කරනවා. මේකට කිසිම કૃත්‍රිම අමුද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ. ස්වභාවික අමුද්‍රව්‍ය තමයි භාවිත කරලා මේක නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ කෙනාට පුළුවන් ද මේක කාබනික එහෙම නැත්නම් ඕගනික් ප්‍රොඩක්ට් එකක් විදිහට ලේබලේ සඳහන් කරන්න. ඇත්තට මෙහෙම අපි ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර පමණින්ම මේක ලේබලේ සඳහන් කරන්න බෑ කාබනික නිෂ්පාදනයක් එහෙම නැත්නම් ඕගනික් ප්‍රොඩක්ට් එකක් කියලා. එහෙම ඕගනික් ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් කාබනික නිෂ්පාදනයක් විදිහට ඔයා වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් මේක පරීක්ෂණාත්මකව තහවුරු කිරීමක් සිදු කරන්න ඕනේ. මේකෙදි ඔයාගේ නිෂ්පාදන ක්‍රියාවලියේ පමණක් ඕගනික් විදිහට ඔයා තහවුරු කරලා හරියන්නේ නැහැ. ඔයා මේ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මේ දේවලුත් ඔයා ඕගනික් විදිහට තහවුරු කරලා තියෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු කෙනෙක් පළතුරු බීමක් නිෂ්පාදනය කරනවා. එතකොට මේ සඳහා භාවිත කරන පළතුරුත් ඕගනික් පළතුරු වර්ග වෙන්න ඕනේ. ඒ කියන්නේ කාබනික පළතුරු වර්ග වෙන්න ඕනේ. ඒකෙදි මේ පළතුරු වගා කිරීමේදී කිසිම කිමිකල් එකක්. ඒ කියන්නේ කිමිකල් පෙස්ටිසයිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆර්ටිලයිසර් වෙන්න පුළුවන්. මේ දේවල් භාවිත කරලා තියෙන්න බෑ. අපිට කිමිකල් ටෙස්ටිං කරලා බලන්න පුළුවන් මේවට මේ යම්කිසි කිමිකල් වර්ගයක් භාවිත කරලා තියෙනවද නැද්ද කියන කාරණය. ඕගනික් සර්ටිෆිකේෂන්ස් වර්ග තියෙනවා. ඒ කියන්නේ වෙනත් රටවල් වලට අපනයනය කරනකොට ඒ රටවල් වල භාවිත කරන ඕගනික් සර්ටිෆිකේෂන්ස් තියෙනවා. උදාහරණයක් විදිහට USD ඕගනික්, ඒ වගේම JAS ඕගනික්, ඒ කියන්නේ ජපාන් වල, ඒ වගේම USDA ඇමරිකන් වල අන්න ඒ වගේ විවිධ රටවල් වලට ඕගනික් සර්ටිෆිකේෂන්ස් තියෙනවා. ඒකට ශ්‍රී ලංකාව තුලත් මේ විදිහට සර්ටිෆිකේෂන්ස් තියෙනවා. ඔයා නිෂ්පාදනයක ඕගනික් විදිහට සඳහන් කරනවා නම් මේක සහතික කරලා තියෙන එක අනිවාර්යයි. එහෙම නැතුව අපි ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර පමණින්ම අපිට මේක ලේබලේ සඳහන් කරන්න බෑ කාබනික නිෂ්පාදනයක් විදිහට. එහෙම නැත්නම් ඕගනික් ප්‍රොඩක්ට් එකක් විදිහට සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති ශ්‍රී ලංකාවේ ගොඩක් මේ ආහාර ද්‍රව්‍ය ඕගනික් එහෙම නැත්නම් කාබනික විදිහට විකුණන්න තියෙනවා. ඒ වගේම එළවලු සහ පළතුරු වර්ගත් ඕගනික් විදිහට විකුණන්න තියෙනවා. පාරිභෝගිකයන් විදිහට ඔයාලට අයිතිය තියෙනවා මේවා ඇත්තටම ඕගනික්ද? මේවා සර්ටිෆයි කරලා තියෙනවද කියලා දැනගන්න. එහෙම ඕගනික් විදිහට සර්ටිෆයි කරලා නැති කිසිම ආහාර ද්‍රව්‍යයක් අපිට වෙළඳපොළට මේක ඕගනික් ප්‍රොඩක්ට් එකක් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මේකට කිසිම කිමිකල් එකක් භාවිත කරලා නැහැ. ඒක නිසා මේක කාබනික නිෂ්පාදනයක් කියලා. නමුත් අපි හිතන්නේ නැති ක්‍රමවේදයන් හරහා මේවා සඳහා කිමිකල් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා යම් කිසි එළවලු හෝ පළතුරු වර්ගයක් වගා කරනවා නම් මේ භූමියට ඔයා කිසිම ෆර්ටිලයිසර් එකක් එහෙම නැත්නම් පෙස්ටිසයිඩ් එකක් භාවිත කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එහා ආසන්නයේ තියෙන භූමියකට ෆර්ටිලයිසර් පෙස්ටිසයිඩ්ස් මේ වගේ දේවල් භාවිත කරනවා නම් ඒකේ බලපෑම මේකට ඇති වෙන්න පුළුවන්.